සුබ දවසක් යාළුවනේ. මම මේ වීඩියෝ එකෙන් අද කියලා දෙන්නේ ඔයාට BandLab app එකේ තියෙන තවත් වැදගත් වෙන tool එකක් ගැන. මං ඔයාලට කලින් වීඩියෝ කීපයක් කරලා තියෙනවා BandLab app එකේ වීඩියෝ පිළිවෙලට මුලින් ඉඳන් playlist එක බලන් ඉන්න. එතකොට තමයි ඔයාට මේ tool එකේ වැදගත්කම තේරෙන්න පටන් ගන්නෙ. මේ මම කලින් වීඩියෝ කීපයක් කරලා තියෙනවා track එක download කරගන්න විදිය. ඊළඟට BandLab app එකේ තියෙන basic tool ටික කොහොමද වැඩ කරන්නේ, ඒව කොහොමද use කරන්නේ කියලා එතන කියලා දීලා තියෙනවා. මේ වීඩියෝ එකේ අපි බලමු අපේ vocal track එකට auto pitch add කරගන්න විදිය. ඒකට පළවෙනියටම ඔයා app එක open කරගන්න. කලින් වීඩියෝ එක බලපු අයට නම් මෙන්න මේ ටික ගැටලුවක් නැතුව ඇති. මෙන්න මේ විදියට එයාලා හදාගෙන තියෙනවා adjust කරලා, edit කරලා, cut කරලා ඒ කරන්න තියෙන හැම ටිකම කරලා තමයි මේ තැනට එන්නේ. ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙන්න මේ line එක තියෙන මේ line එකෙන් වම් පැත්තේ තියෙනවා මෙන්න මෙතන. මෙතන double click කරන්න. ඔයාට ඊළඟට පේනවා මෙන්න මේ යට auto pitch කියලා තියෙනවා. ඒක touch කරන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන touch කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා auto detect key කියලා. එතන touch කරන්න. දැන් මෙතනින් පහළ නිකන් හිස් තැනක touch කරන්න. ඔයාට මෙන්න මේක බොහෝ වෙලාවට අඩු වැඩි කරගන්න අඩු වෙලා තියෙන්නේ. ඔයා මේක හිමීට මෙන්න මෙහෙම උඩට මේ සයිඩ් එකෙන්ම මේ කොනෙන්ම මෙහෙම උඩට කරනකොට මේක වැඩි වෙනවා. පහළට කරනකොට අඩු වෙනවා. ඔයා මේක හිමීට ටික ටික වැඩි කරලා බලන්න. ඒ වැඩි කරන අතර ඔයාට පුළුවන් මෙන්න මෙතනින් ප්ලේ කරලා මේ ඔයාගේ ට්‍රැක් එක වොයිස් ක්ලිප් එක ප්ලේ කරලා මේක අඩු වැඩි කරලා බලන්න. එතකොට ඔයාට අඩු වැඩි කරලා බලනකොට තේරෙයි ඔයාගේ වොයිස් ට්‍රැක් එකේ පිච් එක මොන විදියටද වෙනස් වෙන්නේ කියලා. ගොඩක් වෙලාවට 180ක් 90ක් වගේ පිච් එක දෙන්න පුළුවන්. ඔයා බලන්න එක එක අයගේ වොයිස් ට්‍රැක් වල මේ දෙන ප්‍රමාණය වෙනස් වෙනවා. ඔයාටම මේක ඇඩ්ජස්ට් කරලා හරියට පිච් එක එන්න ඕන ගාන තීරණය කරන්න පුළුවන්. වොයිස් ක්ලිප් එක රෙකෝඩ් එක ප්ලේ වෙන ගමන් මෙන්න මෙතනින් මේ විදියට ඇඩ්ජස්ට් කරගන්න මේ අඩු වැඩි කරලා බලන්න. හරි මම ආයිත් කියලා දෙන්නම්. ඔටෝ පිච් දාගන්න ඔටෝ කී එක හොයාගන්න පුළුවන් අපේ වොයිස් එකට ගැලපෙන. ඒකට කරන්න තියෙන පළවෙනියටම මෙන්න මෙතන ටච් කරනවා. ඊට පස්සේ ඔටෝ ඩිටෙක්ට් කී කියන එක ටච් කරනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් අඩු වැඩි ඔයාගේ ට්‍රැක් එක ප්ලේ කරලා මෙන්න මෙතනින් අඩු වැඩි කරලා බලන්න මොන ප්‍රමාණයටද ඔයාගේ පිච් එක තියෙන්න ඕන කියලා. ඊට පස්සේ ඔයා මෙතනින් කතිරේ ටච් කරන්න. දැන් ඔයාගේ වොයිස් ට්‍රැක් එකට අපි හදාගත්තේ පිච් එක ඇඩ් වෙලා තියෙන්නේ. මේක ප්ලේ කරලා බලන්න ඔයාලට වෙනස තේරෙයි.